වෙල්කම් ටු චාමික SD ට්‍රේඩින් කමියුනිටි. ඉතින් ට්‍රේඩින් ගැන ඔයාලට කියලා දෙන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔයාලට මතකද පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද අලුතෙන් ට්‍රේඩින් ස්ටාර්ට් කරන කෙනෙක් XM ට්‍රේඩින් account එකක් ක්‍රියේට් කරලා වෙරිෆයි කරගන්න කියන එක මම ඔයාලට කියලා දුන්නා වීඩියෝ එකක් හරහා. ඉතින් ඒක අලුතෙන් ට්‍රේඩින් ස්ටාර්ට් කරපු කෙනෙක් නම් මේ වීඩියෝ බලන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දැනටමත් ට්‍රේඩින් account එකක් තියෙන account එක වෙරිෆයි කරලා තියෙන කෙනෙක් additional account එකක් ක්‍රියේට් කරගෙන මගේ ට්‍රේඩින් group එකත් එක්ක join වෙන්න කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න හදන්නේ. පළවෙනි වීඩියෝ බලපු අයට මේ වීඩියෝ අවශ්‍ය නැහැ. දැනටමත් ඔයාලට ට්‍රේඩින් account එකක් තියෙනවා නම් විතරක් additional account එකක් හදලා ඔයාලට මගේ ට්‍රේඩින් community එකත් එක්ක join වෙන්න ඕන නම් විතරක් මේ වීඩියෝ එක බලන්න. එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි. මුලින්ම XM app එක open කරගන්න. open කරගත්තට පස්සේ මේ වගේම already ඔයාලා log වෙලා ඉන්නත් පුළුවන් account එකට. එහෙම නැත්නම් email එකේ password එක ගහලා ඔයාලට log වෙන්නත් වෙයි. මම හිතන්නේ ඔයාලට පහසුවෙන් pure key එකකින් කරගන්න පුළුවන්. මම ආයෙත් මතක් කරනවා මගේ පළවෙනි වීඩියෝ එක බලලා account එක create කරන පළවෙනි වීඩියෝ එක බලලා account එක create කරලා verify කරගත්ත අය additional account එකක් හදන්න අවශ්‍ය නැහැ. දැනටමත් XM account එකක් තියෙන verify කරලා තියෙන අයට චාමික SD මගේ trading VIP community එකට join වෙන්න අවශ්‍ය නම් විතරයි අපේ partner code එකෙන් account එකක් හදන්න අවශ්‍ය නිසායි additional account එකක් එහෙම අය හදන්න ඕන. අලුතෙන් account open කරපු අය අපේ link එකෙන් account open කරපු අය additional account හදන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ additional account එකක් open කරන්න. ඔයාලට පේනවා ඇති වම් පැත්තේ උඩ තියෙනවා real කියලා තැනක්. අන්න එතන touch කරන්න. එතනට ගියාට පස්සේ ඔයාලා new account කියලා බලා ගන්න පුළුවන්. නිල් පාට plus icon එකක් එක්ක අන්න එතන ඔයා click කරන්න. ඊට මෙතන real demo කියලා දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට real account එකක් open කරන්නත් පුළුවන් additional. demo account එකක් open කරන්නත් පුළුවන් additional. මම මෙතන ඔයාලට real account එකක් additionally open කරන විදිහ තමයි කියලා දෙන්නේ. හරි. real account කියන තැන touch කරන්න. ඊට පස්සේ choose your metadata type එක අහනවා MT4 MT5 කියලා දෙකක් තියෙනවා. මේකෙන් ඔයාලට කැමති එකක් හදා ගන්න පුළුවන්. මම personally user friendly නිසා MT5 වල තමයි කැමති. ඒ නිසා මම මෙතන MT5 දීලා ඉවරලා continue කියන තැන touch කරනවා. හරි. continue කියන එක බිවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන standard account type එක අහනවා micro, ultra low standard, ultra low micro සහ shares කියලා බලා ගන්න පුළුවන්. මේකෙදි ඔයාලට standard account එකක් හදන හැටි තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් standard account එකක් හදන්න. ඔයා කැමති account type එකක් හදා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි standard account එකක් ඔයා හැදුවොත් එහෙම ඔයාලට XM එකෙන් ලොකු benefit එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 100% deposit bonus තියෙනවා, 150 deposit bonus තියෙනවා. ඒ කියන්නේ ඔයා $100 deposit කරොත් XM එකෙන් ඔයාලට $100 free ගන්න පුළුවන්. $500ක් දක්වා මේක තියෙනවා. $500 ඩිපොසිට් කරොත් $500 ෆ්‍රී ගන්න පුළුවන්. අවම $15 සිට $500ක් දක්වාට මෙන්න මේ බෝනස් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා මේ ස්ටෑන්ඩඩ් account එකේ. ඒ නිසා මම ස්ටෑන්ඩඩ් account දීලා කන්ටිනියු කරගන්නවා. ඊට පස්සේ ඔයාලට leverage එක base currency එක බලා ගන්න පුළුවන්. මෙතන leverage එක මම 18 එකම තියෙනවා. මොකද leverage එක වැඩි වෙන තරමට පොඩි account balance එකක් තියාගෙන trade කිරීමේ අවස්ථාව අපිට හම්බ වෙනවා. බේස් කරන්සි එක USD ම තියන්න. ඊට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් have a partner code කියලා අහනවා. මෙන්න මෙතන ඉස්සරහ නිල් පාට තැන ක්ලික් කරලා ඉවරලා enter කියන තැන ක්ලික් කරලා ඉවරලා අපේ partner code එක දෙන්න ඕන චාමික SD කියන මගේ VIP community එකත් එක්ක ඔයාලට join වෙන්න අවශ්‍ය නැහැ. මම දෙන partner code එකම ඔයාලත් දෙන්න 2V7R9 කියන partner code එක අනිවාර්යයෙන්ම දෙන්න දීලා tick එක දාලා ඉවරලා continue කරන්න. හරි දැන් ඔයා මේ හදපු additional account එකට ඔයා password එකක් දෙන්න ඕනේ. ඉතින් මේ password එක තමයි ඔයා MT5 එකට මේ account එක connect කරන්න යනකොට ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ password එක අනිවාර්යෙන් ඔයාලට අමතක වෙනවා නම් ලියලා තියාගන්න. ඉතින් ඔයා මෙතන හොඳ capital simple numbers symbol තියෙන හොඳ strong password එකක් දෙන්න. characters 8කට වැඩි password එකක් දෙන්න. password එක හරියට දුන්නා නම් මේ වගේ යටින් කොළ පාටින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ complete කරන්න. හරි දැන් ඔයා ක්‍රියේට් කරපු ඔයාගේ ඇඩිෂනල් account එක සක්සස්ෆුලි ක්‍රියේට් වෙලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ account එක MT5 එකට කනෙක්ට් කරගෙන චාමික SD මගේ VIP එකට join වෙලා අපි දෙන signal වලින් ලොකු දෙයක් කරගන්න. අනිවාර්යෙන්ම ඔයාලට මාසෙට ලක්ෂයකමාර අතර ඉන්කම් එකක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. වෙන VIP signal channel වල join වෙලා මේ loss වෙලා ඉන්නවනම් ඒ වගේ නෙමෙයි join වෙලා බලන්න ඔයාලට අනිවාර්යෙන්ම ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි දැන් ඔයා හදපු මේ additional account එකේ ඔයාලට details දැනගන්න ඕන. මෙතන manage කියලා තැන click කරන්න. එතන account information තියෙනවා. එතනින් ඔයාලට ඔයාගේ XM ID එක සහ server එක account type එකේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ හදපු additional account එක ඔයාගේ MT5 app එකට connect කරන්න ඇද්දී ඔයාලට අවශ්‍ය වෙන්නේ server එක සහ MT5 ID එක සහ password එක. ඉතින් ඒක දීලා ඔයාලට MT5 app එකට මේ additional account එක connect කරගන්න පුළුවන්. connect කරන විදිය තුන්වෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම ඔයාලට චාමික SD මගේ VIP channel එකට access ගන්න ඔයාලට කරන්න තියෙන දැන් ඔයාගේ MT5 ID එක මට WhatsApp කරන්න. අපි check කරලා බලලා ඔයාලට update එකක් දීලා ඔයාව channel එකට join කරන්න. එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.